හත්වෙනි එකට යන්නකො ළමයි. හත්වෙනි ගාන බලන්නකො. තියෙනවා ත්‍රිකෝණාශ්‍රාකාර බිම් කොටසක සැලැස්මක් රූපයේ දැක්වේ. අර්ධ වෘත්තාකාර කොටස පොකුණකි. හරි. අර්ධ වෘත්තාකාර කොටස පොකුණට යන්නේ. ත්‍රිකෝණාකාර කොටස මල් පාත්තිය. මේ ත්‍රිකෝණාකාරව තියෙන කොටස මල් පාත්තිය. හරිද? ඉතිරි කොටස තනකොළවා. ත්‍රිකෝණාකාර කොටස මල් පාත්තිය. ඒක මොන ත්‍රිකෝණාකාරද? ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් තියෙන. හරි. එයි මෙතන අංශක 90යි. එයි ත්‍රිකෝණාශ්‍රයේ මුළුවල කීයද? මේ කෝණය 90යි. මේ ත්‍රිකෝණෙත් අහු වෙනවනේ එක මුල්ලකට. උදේට ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් අංශක 90 කෝණයක් තියෙනවනේ. ත්‍රිකෝණාකාර කොටස මල් පාත්තියකි. ඉතිරි කොටස තනකොළ වවයි තා. ඉතිරි කොටසේ මොනවද වවලා තියෙන්නේ? තනකොළ වවලා තියෙනවා. හරිද? අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය හොයන්න. හරි. පළවෙනි එකේ තියෙනවා මුලින් රූපය හදගන්නම්කෝ. මෙන්න මෙහෙම ඉඩමක් තියෙනවා. හරිද? මෙහෙම ඉඩමක් තියෙනවා ළමයි. හරි. ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩමක්. එයාගේ මෙන්න මෙහෙම අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. එයාගේ මොනවද වවලා තියෙන්නේ? පොකුණක් තමයි තියෙන්නේ. මේ කොටස පොකුණක්. හරි. ඊට පස්සේ මෙහින් මෙන්න මෙහෙම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් දෙන්න. මෙතන අංශක 90යිනේ. හරි. එයා මල් පාත්තියක් නේ. මල් වවලා තියෙන්නේ මේ ටික. හරිද? මේ පොකුණක්. මේ ටික පොකුණක්. හරි. මේ ටික පොකුණක්. තේරුණාද? හරි. අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දිග දීලා දෙන පළලනේ 14යි මීටර. හරි. මීටර 14යි. තේරුණාද? අර්ධ වෘත්තාකාර කියන්නේ මෙතන කේන්ද්‍රය. කෝණය කීයද? අංශක 180යි. හරි. θ අංශක 180යි. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට දුර දීලා තියෙනවා කීයද? 20යි. මීටර වලින් දීලා තියෙන්නේ මීටර 20යි. හරි. මේ සම්පූර්ණ දුර මීටර 50යි කියලා දීලා තියෙනවා. හරිද? ඔය ටික තමයි දීලා තියෙන්නේ. දැන් අපි යන් ගන්න. හරි. මේක වල දාගන්න පුළුවන් ටික. දැන් හරි. අහන්නේ පළවෙනි එක අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය හොයන්න කියලානේ. හරි. පරිමිතිය හොයන්න ඕනේ වුණත් මොනවද මෙන්න මේ ඡාප දිග හොයන්න ඕනේ. පරිමිතිය කියන්නේ මෙන්න මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ගිහිල්ලා ආපහු මෙතෙන්ට එන්න තියෙන දුරනේ. ඡාප දිග හොයා ගන්න ඕනේ එහෙනම්. ඡාප දිග හොයා ගන්න ඕනේ නම් අරේ ඕනේ. මෙන්න මෙයාගේ 14යි කියලා දීලා තියෙන්නේ මොකක්ද ළමයි? විස්කම්භය. එහෙනම් අරේ කීයද? අරේ කියන්නේ මෙතන ඉඳන් මේ 14න් භාගය කීයද? r සමානයි 7යි මීටර. හරිද? විස්කම්භයෙන් භාගයන්නේ අරේ කියන්නේ r සමානයි 7යි මීටර. තේරුණාද? දැන් සූත්‍රයට ආදේශ කරමු. හරිද? තියෙනවා අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය හොයන්න. මුලින්ම ඡාප දිග හොයාගන්න එපා. ඡාප දිග හොයනවා. ඡාප දිග කීයද? මේ අර්ධ වෘත්තාකාර කොටසේ හොයන්නේ 2πr ගුණ කිරීම θ බෙදීම 360යි. 2යි 5 කියන්නේ 7න් 22යි r කියන්නේ 7යි θ 180යි බෙදීම 360යි. හරි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 18ට 18 එක 36ට 18 ඒවා 2යි. හරි. මේ 7යි මේ 7යි කැපෙනවා. මේ දෙකට මේ දෙකත් කැපෙනවා. හරි. උත්තරේ කීයද? ඡාප දිග 22යි මීටර 22යි ඡාප දිග. හරිද? දැන් අහන්න මොකද්ද මෙයාගේ පරිමිතිය නේ. මේ දිග 22යි. හරි. මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දිග කීයද? 22යි. හරිද? එන ඉතුරු දුර ඔය මෙතන ඉඳන් ආපහු මෙතන ඉඳන් පටන් ගන්න මෙතන ඉඳන් මෙතෙන්ට ආව 22ක්. ආපහු මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ඕනේ. 22 කීයක් යන්න ඕනේ? ඒ දුර මීටර 14යි. එම නිසා පරිමිතිය කියන්නේ කීය? මේ ඡාප දිගට මෙන්න මෙයා එකතු වෙන්න ඕනේ මේ දුරත්. අර ඒ වගේ දෙගුණයක්. ඡාප දිග කියන්නේ 22යි. ඕකට තව කොච්චරක් එකතු වෙන්න ඕනේ? මීටර 14ක්. හරි. මීටර 14ක්. මෙන්න මේ කොටසනේ. මෙයා 14යි. මෙයා 22යි. හරි. ඔය දෙක එකතු වෙන්න ඕනේ. පරිමිතිය හොයන්න වටේ දිගනේ. කීයද? 22යි 14යි කියනවා 36යි මීටර. මීටර 36යි. පරිමිතිය නෝ මෙයාගේ 36යි. ඡාප දිග 22යි ආවේ. හරි. ඒක හරි. ඊට පස්සේ කියනවා පොකුණ වටා අර්ධ වෘත්තාකාර මායිම දිගේ පමණක් මීටර 2ක පරතරයක් ඇතිව. පොකුණ වටා අර්ධ වෘත්තාකාර මායිම දිගේ පමණක්. මේ පොකුණ වටේ
මෙන්න මේ අර්ධ වෘත්තාකාර මායිම දිග කියන්නේ මෙන්න මේ ඡාපය දිග. හරිද? ඡාපය දිග. මෙහෙට යන්නේ නැහැ. හරිද? අර්ධ වෘත්තාකාර මායිම කියන්නේ මේ වෘත්තාකාර මායිම. වෘත්තාකාර කොටස. මෙන්න මේ ටික. හරිද? ඒ කියන්නේ ඡාපය දිග. ඡාප දිග. හරිද? ඡාපය දිග. හරි. පරතරයේ කණු සිටුව ඇතන්න. මීටර් 2ක පරතරයක් තියෙන විදිහට කණු සිට වෙනවලු. ඒ සඳහා අවශ්‍ය වූ කණු ගණන සොයන්න. හරි. ඒ සඳහා අවශ්‍ය වෙලා තියෙන කණු ගාන තමයි හොයන්න කියන්නේ. කණු කොච්චර දුරකට හිටවන්න ඕනේ ළමයි? මීටර 22කට. හරි. අර්ධ වෘත්තාකාර කොටස. මෙන්න මේ ඡාප දිග කීයද? 22යිනේ. එයාගේ තමයි කණු ගහන්නේ. හරිද? මෙන්න මේ කෙලින් තියෙන මේ විස්කම්භය හොවෙන්නේ. එතන කණු ගහන්නේ නැහැ. හරි. හරිද? අර්ධ වෘත්තාකාර මායි පමණක් කියලානේ කියන්නේ. හරි. එහෙනම් දැන් මේ බලා ගන්න ඕන ළමයි ඔක තේරෙන්නේ නැත්තම් දැන් මෙයාගේ මේකනේ අර්ධ වෘත්තාකාර කොටස ළමයි. මෙන්න මේ ටික එන්නේ නැහැ. හරි. අර්ධ වෘත්තාකාර කොටසට එන්නේ මේ මායිම එන්නේ මෙන්න මේ ටික. තේරුණාද? මේ ටික එන්නේ නැහැ. කණුවක් මෙතනින් හිටෙව්වොත්. හරි. කණුවක් මෙතනින් හිටෙව්වොත් සෙන්ටිමීටර් මීටර් 2කින් දෙකට මීටර් 22ක් යනකම් හිටවන්න ඕනේ. තේරුණාද? කියන්නේ අවසානයේ මෙතෙන්වත් කණුවක් එන්න ඕනේ. පතකට බලන්නකො. දැන් මීටර් 10ක් තියෙනවා කියන්නේ මේකත් දිග කරපුවා මීටර් 22යිනේ. මීටර් 10ක් තියෙනවා කියන හිතන්නකො. ඒක දිගේ කණු හිටවනවා. හරිද? ඒක මායිම් වෙන විදිහට කණු හිටවනවා. එහෙනම් පළවෙනි කණුව මෙතනින් එනවා. හරිද? මීටර් 2කින් දෙකටයි හිටවන්නේ. සම්පූර්ණ දෙක මීටර් 10යි. ඊට පස්සේ මීටර් 2කින් එකක් හිටෙනවා. උතන මීටර් 2ක් ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ආපහු මීටර් 2කින් ගිහිල්ලා ඉවරයි. දැන් ඔක්කොම මීටර් 4යි. ඊට පස්සේ තව මීටර් 2ක් ගිහිල්ලා ඉවරයි. උතන ඔක්කොම මීටර් 6යි. තව මීටර් 2ක් ගිහිල්ලා ඉවරයි. මීටර් 8යි. තව මීටර් 2ක් ගිහිල්ලා ඉවරයි. අන්න ඔච්චරයි. උතන ඔක්කොම මීටර් 10යි. 2යි 4යි 6යි 8යි 10යි. දැන් කණු ගාන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න මෙහෙම තියෙද්දි හරිද? මෙන්න මෙහෙම තියෙද්දි ඒ කියන්නේ මෙහෙම මොකක් හරි රූපයක් තියෙනවා මෙහෙම එකතු වෙන්නේ නැත්තා. හරිද? එයා විවෘතයි නා. අනිවාර්යයෙන්ම කණු හිටවුවොත් ඒ ගානට වැඩි එක ඒ දුර දැන් මෙතන 10යිනේ. 10 දෙකෙන් බෙදද්දි එන්නේ ළමයි 5යිනේ. එහෙනම් කණු 5යි. 1යි කණු 5යි 5යි කියලා නෙන්නේ. හැබැයි මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එහෙනම් මෙන්න මෙයාට එකක් එකතු වුණාමනේ 6 වෙන්නේ. හරිද? මෙන්න මෙහෙම සම්වෘත වෙන්නේ නැති ඒවා. මෙහෙම සම්වෘත වෙන්නේ නැති ඒවා. එකතු වෙන්නේ නැති ඒවා තියෙද්දි ආපහු වටයක් ගිහලා එකතු වෙන්නේ නැත්තම් මෙහෙම විවෘත ඒවා තියෙද්දි අනිවාර්යයෙන් මේ දුර තියෙනවනේ. ඒ දුර කණු අතර පරතරයෙන් බෙදුවා කියමුකෝ. උදේට කණු ගානක් එනවනේ. ඒ එන කණු ගානට වැඩි අනිවාර්යයෙන්ම එකක් වැඩි. ඇයි ඒ? අපි මුලින්ම එක කණුවක් ගහගන්න. තේරුණාද? ඒ හින්දා එක කණුවක් වැඩි වෙනවා. හරිද? අයි අවසානයේටත් එකක් ගහනවානේ. හැබැයි මෙන්න මෙයාලා මෙහෙම එකතු වුණා කියමු. මේක සංවෘත රූපයන්නේ. හරිද? මේක වටේ ගහනවා. මෙතන එක කණුවක් ගහනවා. ආපහු ඔහොම කණු ගහගෙන ගිහිල්ලා මෙන්න මෙතෙන්ටදී තව කණුවක් ගහන්න ඕනේ නෑනේ. මේ කණුව තියෙනවනේ. අන්න ඔතකට මේ මුළු දුර අර පරතරයක් තියෙනවනේ කණුව අතර පරතරයක්. ඒ කණුව අතර පරතරයෙන් බෙදපුවම සංඛ්‍යාවක් එන අන්න ඒ සංඛ්‍යාවට සමානයි. තේරුණාද? ඒ සංවෘතය වගේ විවෘතයි නම් මෙහෙම තියෙන ආපහු එකතු වෙන්නේ නැත්තම් වටයක් ගිහිල්ලා එයාලගේ අනිවාර්යයෙන්ම ඒ එන කණු ගානට වැඩිය එක කණුවක් වැඩි. තේරුණාද? එහෙනම් මේකේ මුළු දිග 22යිනේ. හරිද? 22යි. 22 මීටර් 2ක පරතරයෙන් බෙදන්න ඕනේ. හරි. කණු අතර පරතරය මීටර් 2යි. හරිද? මුළු දුර බෙදනවා කණු අතර පරතරයෙන්. හරිද? මේ ඡාප දිග 22යිනේ. පරතරයෙන් බෙදලා ඒකෙන් එන අගයට එකක් එකතු වෙනවා. මොකද එක කණුවක් වැඩි වෙනවා මේකේ. තේරුණාද? මොකද ආපහු කණු එකතු වෙන්නේ නැති හින්දා. හරි. කීයද? 22 බෙදීම 2 11යි. 11යි 1යි 12යි. හරිද? ඔතනට එම නිසා සම්පූර්ණ කණු මුළු කණු ගණන කීයද? මුළු කණු ගණන මුළු
කණු ගණන 12යි. හරිද? ඒක අර විදිහට මේ මතක තියාගන්න. මේ රූපේ සම්වෘතයි නම් ගිහිල්ලා ආපහු එකතු වෙනවා නම් ඒ දුර කණු අතර පරතරයෙන් බෙදපුවාම එනාගේට කණු ගාන සමානයි. හැබැයි මෙන්න මෙහෙම කොටසක් තියෙනවනේ මේ එකතු වෙන්නේ නැත්තම් විවෘතයි නම් කොහෙන් හරි කණු ගහනවා නම් වටේටම අනිවාර්යයෙන් මේ දුර කණු අතර පරතරයෙන් බෙදුවා ගානක් එනවනේ එයාට වැඩිය එකක් වැඩි කණු ගාන. හරි. ඔතන මෙතන මුළු කණු ගාන 12යි. හරිද? ඊට පස්සේ කියනවා මල් පාත්තියේ වර්ගඵලය හොයන්න. හරි. මල් පාත්තියේ වර්ගඵලය හොයන්න. මල් පාත්තිය කිව්වේ මේකනේ. මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒ ත්‍රිකෝණාකාර කොටසනේ මල් පාත්තිය කියන්නේ නමයි. ඔව්. එයාගේ වර්ගඵලය හොයන්න කියලා කියනවා. බලා ගන්නකො. හරිනේ. මෙහෙම තියෙනවා. මෙයා 20යි කියලා දීලානේ මෙයා කරුණය. මෙයා මෙතන 14යි එහෙනම් මේ දිග 14යි ළමයි 14. මෙන්න මේ දිග 14යි. හරිද? මේ පාදයේ දිග 14යි. තේරුණාද? හරි. දැන් මේක ඔයාලට මෙහෙම අමාරුයි නම් මේ තියෙන්නේ මේ මෙයා ආධාරකයේ විදිහට ගත්තොත් ලම්බුස කියන 14යි. මෙයා ආධාරකයේ විදිහට ලම්බුස 20යි. 14. ඔය මාර්ග කරලා ගන්න පුළුවන්. තේරුණාද? මේක ඔයාලට ලේසි වැඩ හදන්න. මම මේ පැත්තට ඇද ගන්නවා. එතකොට මේ දුර 20 වෙනවා. මෙයා 14යි. තේරුණාද? ඔහොම. මෙයාම අනිත් පැත්ත හැරෙවුවා. හරි. කියන්නකො දැන් වෘත්තයක වර්ගඵලය. වෘත්තයක නෙමෙයි සෝරි ත්‍රිකෝණයක වර්ගඵලය A සමානයි භාගයයි ආධාරක පාදයේ වතාවක් ආධාරක පාදය වතාවක් ලම්බ උස. හරි. භාගයයි හරිද? ආධාරකයේ මේ 20 තමයි මම ගන්නෙ. ඒ පාදයේ එක පාදයේ 20 ගත්තා. 20යි. ලම්බ උස කීයද? මේ පාදයේ ලම්බ උස. මෙන්න මේ ත්‍රිකෝණයේ උස කීයද? ලම්බ උස 14යි. හරි. 14යි. තේරුණාද? ලම්බ කියන්නේ අංශ 90ක්. මෙන්න මේ දෙකයි 7යි 14යි බෙදෙනවා කීයද? 7යි. 20 7ක් කියන්නේ කීයද? 140යි. මොනවද? ඒක තිබෙන්නේ මීටර වලින්. හරිද? අහන්නේ මොකද්ද? වර්ගඵලය යන්නේ. එහෙනම් වර්ග මීටර 104යි 140යි වර්ග මීටර තමයි උත්තරේ එන්නේ. හරි. 27න් ගුණ වෙනවා. තනකොළ වව ඇති කොටසේ වර්ගඵලය හොයන්න. අන්න. දැන් අහනවා තමයි. මෙයාගේ කීයද? 140යි. හරි. 140යි. තේරුණාද? තනකොළ වවලා තියෙන කොටසේ වර්ගඵලය අහනවා ළමයි. එයාගේ වර්ගඵලය හොයන්න නම් හරි. එයාගේ වර්ගඵලය හොයන්න නම් මොකද කරන්න ඕන? මෙන්න මේ දෙන්නගේ වර්ගඵලය හොයලා මෙන්න මේ භූමියේ සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කෙරුවා නම් හරිනේ. මෙයාගේ සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ දෙන්නගේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයේ වර්ගඵලයයි. හරි. මෙයා අර්ධ වෘත්තයේ වර්ගඵලය. තේරුණාද? ඒ වර්ගඵල දෙක එකතු කරුවා මේ කරලා මෙයාගෙන් අඩු කරන්න ඕන. එතකොට මෙන්න මේ ඉතිරි කොටස දෙන්නේ මම මේ නිල් පාටින් පාට කරන්නේ. ඒ කොටසේ වර්ගඵලය එනවා. හරිද? ඒ කොටසනේ මේ එයා කියන්නේ මොකද්ද? තනකොළ වවනවා කියලා. තේරුණාද? හරි බලමු. භූමියේ වර්ගඵලය. හරි. භූමියේ වර්ගඵලය. නැත්තම් මෙහෙමත් පුළුවන්. හරි. මෙන්න මෙයා. මේ කොටස ගත්තාම ළමයි. හරිද? මල් පාත්තිය ගන්න එපා. තනකොළ වවලා තියෙන කොටසයි පොකුණ. ඒ දෙක ගත්තාම මෙහෙමද තියෙන්නේ. මෙන්න මේ සම්පූර්ණයෙන්ම ට්‍රැපීසියම් එකක්. හරි. මෙයා 20යි. මෙයා කීයද? 30යි. ඔක්කොම 50යිනේ. මෙයා 30යි. මෙයා 20යි. හරිද? මේ සමාන ට්‍රැපීසියම් එකක් තියෙන සමාන්තර පාද දෙක එකතුව ඒ දෙන්න අතර ලම්බ දුරෙන් ගුණ කරන්න ඕනේ. මේ දෙක එකතු කරුවා දෙකෙන් බෙදුවා. ලම්බ දුර කීයද? 14යි. 14න් ගුණ කරන්න. එතකොට මේ සම්පූර්ණ රූපය එනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය එකකින් අඩු කෙරුවා නම්
ඒකේ වර්ගඵලය අඩු කෙරුවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ තනකොළ වල තියෙන කොටසේ වර්ගඵලය එනවා ළමයි. තේරුණාද? එහෙම හදන්නත් පුළුවන්. ඊට වැඩි ලේසි මේ සම්පූර්ණ භූමියේ වර්ගඵලය හෙව්වා. භූමියේ වර්ගඵලය ඵලය කීයද? එන්නේ ළමයි 50 ගුණ කිරීම කොච්චරද? 14ක්. 50 14 කීයද? 5 14 කියන්නේ 50යි 90යි. 900යි හරිද? 900යි වර්ග මීටර වලින් එන සම්පූර්ණ භූමියම හරිද? මෙයාගේ දන්නවනේ අපි 140යි කියලා. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයා ගන්න ඕනේ. අර්ධ වෘත්තයේ වර්ගඵලය කීයද? 5r වර්ගයේ ගුණ කිරීම θ බෙදීම 360 තමයි එන්නේ. අංශක 360යි. 5 කියන්නේ 7න් 22යි. r වර්ගය 7 ගුණ කිරීම 7යි. θ අර්ධ වෘත්තයන්නේ ළමයි කේන්ද්‍ර කෝණය කියලා අංශක 180යි. බෙදීම 360යි. හරි. 180ට 181 360ට 182 දෙකයි. මේ 7යි කැපෙනවා. ඊපස්සේ මේ 2යි 22යි බෙදෙන 11යි. 11 වරක් 7 කියන්නේ 77යි වර්ග මීටර. 77යි වර්ග මීටර තමයි අර්ධ වෘත්තයේ වර්ගඵලය. දැන් හරි. මෙයාගේ වර්ගඵලය දන්නවා. මෙයාගේ වර්ගඵලය දන්න 140යි. ඒ දෙන්නගේ වර්ගඵලවල එකතුව මෙන්න මේ භූමියේ වර්ග සම්පූර්ණ භූමියේ වර්ගඵලයේ අඩු කරපුවාම එන්නේ මොකද්ද? මේ තනකොළ වල තියෙන කොටසේ වර්ගඵලය. හරි. දැන් හරි. එම නිසා තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය සමානයි මොකක්ද දෙන්නේ? භූමියේ වර්ගඵලය 900යි. හරි. 900ෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ දෙන්නයි වර්ගඵලවල එකතුව. මෙයාගේ මේ මල් වල තියෙන කෙනාගේ වර්ගඵලය 140යි. ඊට පස්සේ මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය එනවා 77යි. 77යි එනවා වර්ග මීටර. හරි. අපි හෙව්වා. දැන් ඔය දෙන්න එකතුවේ 900න් ඔය දෙන්න එකතුව අඩු කරා. 140 77 කියනවා 140 70යි 210යි 217යි අවසාන උත්තරේ නම් වර්ග මීටර වලින් කීයද? 10න් 7ක් 3යි 9 එකක් 8යි 8න් දෙකක් 6යි 683යි ළමයි මොනවද? වර්ග මීටර 683ක් එනවා. හරි. ඒ කීවෙනි ගානද? තනකොළ ඇති කොටසේ වර්ගඵලයනේ හොයන්න තියෙන්නේ. හරි. 4 වෙනි එක. 4 වෙනි ප්‍රශ්නේ උත්තරය 683යි වර්ග මීටර.